දෙදස් විසි හතර උසස් පෙළ විභාගට ලියලා පුතාලා දැකලා තියෙනවා මේ අක්කත් එක්ක වුණ කතා කරලා නැහැ. 2024 උසස් පෙළ විභාග ලියලා ඒ සාමාර්ථ 3යි මට මතක විදියට දැනට කොළඹ කැම්පස් එකට තේරිලා ඉන්නවා. සමා වෙන්න. පේරාදෙණිය යන ආසාවෙන් ඉඳලා ඒකට දාලා රෑන්ක් එක 46 හම්බන්තොට දිස්ත්‍රික්කේ. එතකොට හරි ලස්සනට පිළිවෙලට වැඩ ටික කරගෙන හිටපු දරුවෙක්. මීඩියා සබ්ජෙක්ට් එකේ මම විශ්වාස කරනවා ලකුණු 90 ගානක එකක් ඇති කියලා. ඉතින් ඒකත් එක්ක හොඳ ප්‍රතිඵලයක් හොඳ රෑන්කක් දාපු දරුවෙක්. good evening ඔයාලා හැමෝටම පුරංසගෙන් අවසරයි. ක්ලාස් එක ගැන කියනවා නම් මම අපිට 2024 සර් ක්ලාස් එකක් පටන් ගත්ත පළවෙනිම දවසේ ක්ලාස් එකට ආවා. එදා මට මතකයි මේ සර් අපිට දැන් සිලබස් එකේ පාඩම් 12ක් තියෙනවා. මේ ඒ 12 ගැනම මේ පොඩ පැහැදිලි කරගෙන ගියා. මේ ඉතින් එදා පළවෙනි දවසේම මේ හරි මීඩියා ටෙස්ට් එකක් ඇති වුණා. මේ අපිට මේ සිලබස් එකේ ඉගෙන ගන්න තියෙන දේවල් ගැන. ඒ වගේම තමයි මේ සර් උගන්වන විදිය. ඉතින් එදා මේ මට ලොකු විශ්වාසයක් ඇති වුණා මේ සර් එක වැඩ කරගෙන ගියොත් අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විශ්වාසය මම මේ A level paper එක ලියලා exam hall එකකින් එළියට එනකම්ම ඒ විදියට තිබුණා. ඒ වගේම මේ විශ්වාසය හරි ගියා. ඉතින් ඔයාලා මෙතන කවුරු හරි ඔයගොල්ලෝ අලුතෙන් ක්ලාස් එකට ඇවිල්ලා තියෙන්නේ. සර් ගැන හරියට දන්නේ නැතුව ඇති සහ මේ ඩවුට් එකක් ඇති ඔයගොල්ලන්ට මේ ප්‍රැක්ටිස් කරගෙන ගියොත් පුළුවන් වේද ඒකක් ගන්න කියලා. ඉතින් මම ක්ලාස් ආපු ළමයෙක් විදියට මට ඒක 100% ගැරන්ට් කරලා කියන්න පුළුවන්. කිසිම බයක් තියාගන්න එපා. ඔයගොල්ලෝ වැරදි කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඒකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ඔයාලට මෙතන තියරි දැනුම් විතරක් තිබුණට කවදාවත් පේපර් එකට ලියන්න බෑ. ඉතින් මේ උගන්වන එක විශේෂයෙන් උදාහරණත් එක්ක තමයි උගන්වන්නේ. ඒ උදාහරණ හරහා තමයි අනිවාර්යෙන් අපේ මතකෙට යන්නේ. ගෙදර ගිහලා නෝට් එක බැලුවත් නෝට් එක තේරෙන්නේ නැතුණත් උදාහරණත් එක්ක තමයි අපිට මතක් වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් අවධානය දීලා අහගෙන ඉන්න. මේ සංනිවේදනය උගන්වන්නේ. එතකොට අනිවාර්යෙන් හොඳ සංනිවේදකයි. මෙතන ගොඩක් වෙලාට අපිට ඇක් කරන ගමන් තමයි උගන්වන්නේ. මම මෙතන ඉස්සරහ හිටියේ දැන් ඔයගොල්ලන්ට ඉස්සරහට මුළු දවසේම ක්ලාස් එක තියෙනවා 8 ඉඳන් 5 වෙනකම්. මේ කිසිම බෝරින්ග් තියන්නේ හරියට ෆිල්ම් එකක් බලන් ඉන්නා වගේ තමයි. මේ එච්චර හොඳට උගන්වනවා. ඇක්ට් කරනවා. මේ ඉතින් ඔය කතා කරන ඒවා නවත්තලා හොඳට අහගෙන ඉන්න. මේ හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙන කියලා මම විශ් කරනවා. දැන් සර් ඔයගොල්ලන්ට කියන්නත් අපිටත් කිව්වා මේ මුලින්ම කියනවා දැන් ඔයගොල්ලන්ට සබ්ජෙක්ට් එක අමාරු ඇති. ඒ වුණාට එක්සෑම් කිට්ටුවෙද්දී ඔයගොල්ලන්ට ප්‍රෙෂර් එකක් අඩුම සහ ලේසිම සබ්ජෙක්ට් එක විදියට මීඩියා පත් වෙන කියලා ඔය එක මම අත්දැකීමෙන් දන්නවා. ඔයගොල්ලන්ටත් ඒක හැබැයි එහෙම වෙන්නේ සර් කියන වැඩ ටික ඒ විදියට කරොත් විතරයි. නැත්තම් ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ විදියට හොඳට වැඩ ටික කරලා ඔයගොල්ලන්ගේ ටාගට් එකට යන්න පුළුවන් වෙන කියලා මම විශ් කරනවා.